යම් කිසි කෙනෙක් ඔබව යහපතේ තව දුරටත් යහපතේ යොදවන අදහසින් යම් කිසි කෙනෙක් වචන ඔබ විවේචනය කරනවා නම් ඒවට හොඳට අහුම්කම් දෙන්න. ඒ කියන දේවල් වලට හිස්මුදුනින් ඒව පිළිගන්න. ඊළඟට තමන්ගේ ජීවිතේ ඒ වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගන්න. කෙනෙක් ඉරිසියාවෙන් ඔබව දෝෂාරෝපණය කරනවා නම් ඔබ විවේචනය කරනවා නම් ඒ අයට දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි නිශ්ශබ්දතාවය. වචනයක්වත් කතා කරන්න එපා. වචනයක්වත් නාස්ති කරන්න එපා. ඒ අයට තමන් කරන දේ හරි කියලා ඔප්පු කරන්න. වචනයක්වත් නාස්ති කරන්න එපා. තමන් යහපත කරනවා කියන දේ තමන් දන්නවා නම් තමන් කරන්නේ යහපත් දෙයක් කියන දේ තමන් දන්නවා නම් ඒ දේට තමන් ඒකාත්මික වෙලා තමන්ගේ යහපත් ඒ කටයුත්තම කරගෙන යන්න. ඒ දේවල් වලට ගණන් ගන්න එපා. ඒ වචන ගණන් ගන්න එපා.